Hello, my loving kids. Welcome to English Champ YouTube channel. ඔන්න ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ English Champ magazine එකේ lesson number 9. You are going to learn about India. So turn to page number 17. පිටු අංක 17 තමයි මේ lesson number 9 එක තියෙන්නේ. So today you are going to learn about India. ඉතින් අද ඔයාලා ඉගෙන ගන්න යන්නේ ඉන්දියාව ගැන. ඉතින් මේ වගේ ඔයාලට හැම මාසෙම විවිධ රටවල් ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් අපි ගිය පාරේ ඉගෙන ගත්තා ශ්‍රී ලංකාව ගැන. ඉතින් අද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඉන්දියාව ගැන. ඉතින් ටීචර් ඔයාලට කියලා දෙනවා ඉන්දියාවේ තියෙන symbols. එතකොට ඒ රටේ මොනවාද තියෙන්නේ? ඒ වගේ ඔයාලට දැනගන්න informations ටිකක් කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් දැන් චූටි යාළුවෝ ටික දන්නවා මේ Ziggy කැමති travel කරන්න. ඉතින් දැන් Ziggy ගිහිල්ලා තියෙනවා ඉන්දියාවට. ඉතින් අපි බලමුද Ziggy මොනවාද ඉන්දියාව ගැන හොයාගෙන තියෙන්නේ කියලා. India is a beautiful country. India is a beautiful country. ඒ කියන්නේ ඉන්දියාව හරිම ලස්සන රටක්ලු. The capital of India is New Delhi. The capital of India is New Delhi. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන අගනුවර තමයි අපි කියනවා සිංහලෙන් නිව් දිල්ලිය කියලා. India has many big rivers. India has many big rivers. ඉන්දියාවේ තියෙනවලු ගොඩාක් ලොකු ගංගාව. India is famous for the Taj Mahal in Agra. India is famous for the Taj Mahal in Agra. ඒ කියන්නේ ආග්‍රාවේ පිහිටලා තියෙන Taj Mahal ගොඩක් ප්‍රසිද්ධයිලු. Have you seen Taj Mahal? ඔයාලා Taj Mahal එක දැකලා තියෙනවද? මේ තමයි Taj Mahal. Many people in India speak Hindi. Many people in India speak Hindi. ඉන්දියාවේ ගොඩක් ජනතාව කතා කරන්නේ හින්දි භාෂාවලු. India has many festivals like Diwali and Holi. India has many festivals like Diwali and Holi. ඉන්දියාවේ ගොඩක් උත්සව තියෙනවලු. ඉතින් ඒකෙන් ඔයාලට දෙකක් කියන්නම්. ඒ තමයි දිවාලි සහ හෝලි කියන උත්සව දෙක. ඉතින් Ziggy ගොඩක් දේවල් ඉන්දියාව ගැන හොයාගෙනනේ. දැන් අපි බලමු ඉන්දියාවේ තියෙන national symbols මොනවද කියලා. ඒ කියන්නේ ජාතික සංකේත. This is the national flag. This is the national flag. මේ තමයි ඉන්දියාවේ තියෙන ජාතික කොඩිය. So you can see orange, white and green. මේ තමයි national flower එක. ඒ කියන්නේ
lotus. නෙළුම් මල තමයි ඉන්දියාවේ තියෙන ජාතික පුෂ්පය. Who is the national bird? ජාතික පක්ෂියා කවුද? ඒ තමයි peacock. The national bird is peacock. National animal. ජාතික සත්වයා කවුද? You can see tiger, right? Tiger. National tree. ජාතික වෘක්ෂය. National tree. ඒ තමයි banyan tree. Banyan tree. National sport. ජාතික ක්‍රීඩාව. ඒ තමයි hockey. ඔයාලා දැන් ඉන්දියාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තානේ. ඉතින් ඔන්න ඔයාලට දැන් පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ page number 18 එකේ තියෙන මෙන්න මේ national flag එක color කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් page number 17 එකේ තිබ්බ national flag එක. ඉතින් ඒ විදිහට බලාගෙන මුලින්ම orange, ඊට පස්සේ white, ඊට පස්සේ green. ඉතින් ලස්සනට පුළුවන් ඔයාලට පාට කරන්න. ඊළඟට තියෙන්නේ national symbols match කරන්න. You have to match the national symbols. So you can see here tiger, hockey, banyan tree, lotus, Indian flag. දැන් ටීචර් කියනකොටම ඔයාලා identify කරගත්ත නේද pictures? දැන් ඉතින් ඔයාලට පුළුවන් ලස්සනට ඒ ටික match කරන්න. Good job, children. I hope you enjoyed this lesson. ඉතින් ඔයාලට ඊළඟ පාර තවත් ලස්සන රටක් ගැන තොරතුරු මේ වගේ දැනගන්න පුළුවන්. එහෙනම් චුරි දුව පුතේ තවත් ලස්සන පාඩමකින් හමු වෙමු.